අද අපිට කස්ටමර් කෙනෙක් මැසේජ් එකක් දාලා තිබුණා. හායි මට PC බිල්ඩ් එකක් කරගන්න ඕන. කිසිම කම්පොනන්ට් එකක් RGB යූස් කරන්න එපා. මම ලයිටින් වලට කැමති නැහැ. performance ඕන, cooling ටිකක් හොඳට තියෙන්නත් ඕන. glass black casing එකක් යූස් කරන්න. පුළුවන් නම් fans දාන ඒවා black color එකෙන්ම යූස් කරන්න. අපි ඔබ පළවෙනි කොටේෂන් එකම කස්ටමර් ඕකේ වුණාට පස්සේ ඕකේ බොස් අපි වැඩේ කරමු. බිල් එකට අපි පාවිච්චි කරේ i5 9 gen processor එකක්. ඒත් එක්කම black color එකෙන්ම ඕන කිව්ව නිසා අපි Cooler Master brand එකේ මෙන්න මේ CPU cooler එක මේ බිල් එකට පාවිච්චි කරනවා. ඔයාලට අඩුම බජට් එකකට ගන්න පුළුවන් clean look එකක් තියෙන glass casing එකක් වෙන Fury brand එකේ T8 black casing එක අපි මේ බිල් එකට පාවිච්චි කරනවා. fans දානවා නම් black color එකෙන් දාන්න ඕනේ. ඒ නිසා අපි මේ බිල් එකට Antec brand එකේ fan පහක් තියෙන මෙන්න මේ fan kit එක පාවිච්චි කරනවා. මේකෙන් පස්සේ අපි motherboard එකට CPU එක, RAM එක, CPU cooler එක මේ ටික assemble කරගෙන අපි මේ casing එකට motherboard එක fix කරගන්න. ඊළඟට අපි මේ PC එකට fans ටික high කරගන්න. මුලින්ම අපි PC එකේ යටි පැත්තෙන් ගහන fans දෙක මෙන්න මේ විදියට assemble කරගන්නවා. ඊළඟට අපේ rear side එකේ fan එක, ඒකෙන් පස්සේ අපි casing එකේ top mount කරන fan දෙක මෙන්න මේ විදියට fix කරගන්නවා. build එකේ power supply එක දාලා cable manage කරගත්තට පස්සේ මෙන්න මේ විදිහේ clean build එකක් අපිට කරගන්න පුළුවන් වුණා. ඔයාලට මේක spec එක කියන්න බැරුණානේ. build එකට අපි පාවිච්චි කරේ 310 motherboard එකක 16GB RAM එකක්. ඒත් එකම 512GB SSD එකක් එක්ක 500.80+ gaming power supply එකක්. ඔයාලට build එක දැක්කම අයියෝ මේක normal PC එකක් නේ කියලා හිතෙයි. ඒත් ඔයා දන්නවද මේ PC එක ඇතුලේ ඉන්නේ පොඩි වෙනස්කම් ටිකක් කරලා අදට ඕනම බරපන්ති වැඩකට අත ගහන්න පුළුවන් කාලෙකට කලින් ආවත් අදටත් වළංගු යක්ෂයෙක්.